අනිත් YouTube channel වලින් පෙන්වන්නේ මෙන්න මේ Google icon එකෙන් ChatGPT එකට යනවා. ඒ කරලා ChatGPT එකෙන් thumbnail එකක් හදාගන්නවා. ඒ හදාගත්ත thumbnail එකෙන් link එක copy කරලා මෙන්න මේ දෙවෙනි පාරට මේ Google Chrome එකට යනවා. මම කියලා දෙන්න යන්නේ කෙලින්ම මේ Google Chrome එකට ගිහින් ChatGPT එකට ගිහලා thumbnail එකක් හදාන ඒක download කරගන්න විදිය. එහෙනම් අපි යන් දැන් Google Chrome එකට. මගේ YouTube channel එකට thumbnail එකක් thumbnail size එකට හදලා දෙන්න. මෙතන මේ ධන ලකුණ ගාවට ගිහින් ක්ලික් කරන්න. දැන් මේ add photos කියන එකට යන්න. තමන්ට කැමති ෆොටෝ එකක් මේකට දාගන්නත් පුළුවන්. දාගෙන දැම්මන් පස්සෙත් හදලා දෙනවා. නැත්තම් thumbnail එකක් හදලා දෙන්න කිව්වත් එයාලා අලුත් එකක් හදලා දෙනවා අපේ YouTube channel එකේ තියෙන නම දාලා. නැත්තම් අපිට වීඩියෝ එකක් කරනවා නම් ඒ වීඩියෝ එකේ ටයිටල් එක දාලා අපිට thumbnail එකක් හදලා දෙනවා. අපි දැන් මෙන්න මෙහෙම මගේ ෆොටෝ එක ඔන්න ඇඩ් කරා. දැන් කියන්න දිල්ෂාන් ෆන් වර්ල්ඩ් මගේ YouTube channel එකේ නම. මේක දාලා මට හදලා දෙන්න. මේක පොඩ්ඩක් ඉන්ටර්නෙට් ස්ලෝ ඉන්ටර්නෙට් තියෙන තැනකට ගිහින් ඉක්මනට හදාගන්න පුළුවන්. දැන් මේකේ ඔන්නම ටච් කරන්න. ඒ කරලා කොහොම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. දැන් මෙතනින් ෂෙයා කරගන්නත් පුළුවන්. හරි එහෙනම් අපි දැන් බලමු මේක අපේ ගැලරි. මෙන්න thumbnail එක. එහෙනම් වීඩියෝ එක හොඳයි නම්
සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.